දෙනවද? කරුණාද? කරන් ගන්න බා. ආටි කිසයි මොකද? අනේ තරහ වෙන්න ඉතින් එහෙම යාළුවා හිටියේ නෑනේ. මේ නේද මුගේ ලොකුකම? මං කිව්වනේ උඹලට. ඇහුවේ නෑනේ. මේ ටිකිස්සයියේ මොන වුණත් ඉතින් අපි හැම වෙලාවෙම රණ්ඩු වෙන්න ඕනේ නෑනේ. මන් දන්න ඔයාගේ හිත හොඳයි කියලා. කෝ ඉතින් මුන්ට කිව්වට ඔක තේරෙන්නේ නෑනේ. නෑ ටිකිස්සයි අපි නමවත් එක්ක තරහ නෑ. උස නැති වුණාට හිත හොඳයිනේ. අන්න දැක්කද? ඔයාගේ හිත හොඳයි කියලා හැමෝම දන්නවා. මේ ඔය ඇත්තමද කියන්නේ? බලපංක මුගේ ඇඹරිල්ල. අනේ මේ තමුසේ කටවන් ඉන්නව යක්ෂණි. මන් දැන් යක්ෂණි. මූ හොඳයි. ඔය ඕව ගණන් ගන්න එපා ටිකිස්සයියේ. මේ ටිකිස්සයි. මේ චුට්ටක් ඉන්න. ඔයාලා මෙතනදලා ඉන්න හෙල්ලෙන්න එපා කොහොම ඉන්න. ඇයි? මං ගිහලා නම් ජොබ් එක කතා කරනවා. ඇයි? ටිකිස්සයි. ඔය විදිහට කතා කරනවා කියන්නේ මොකක් හරි ගේමක් දෙන්න හදන්නේ. පිස්සු ජබ්බ මල්ලි. දැන් යා එහෙම නැහැ. යාර අවංකව ඇවිල්ලා ඉන්නේ. ආයෙත් ලනු කනවා. ඔන්න බලන්න මේ පාර තිල්ලන් තමයි කන්නේ අයියේ. මේ අවංක උත්තර දෙමු. ඔයා ඉන්නකො මේ වැඩක් කරමු. යාලා අපි ළඟට ආවනේ. අපි යාලට ප්‍රසන්ට් එකක් දෙමු. අර කඩේට අරන් යන්න තිබ්බ සෙන් කුප්පි ටිකයි සුවඳ සබන් ටික අරන් එනවා. අපි ඒක යාලට දෙමු. මුදලාට කියන්න එපා. හරිද? යන්න අරන් එන්න. මොකද ටිකිස්සයි ජබ්බ මල්ලි කියන්නේ? ජොබ් කියනවා මේ. ඔයාලා හරි හොඳයිලු දැන්. ඒ වෙනස තේරිලා යා කියන කරදර කරන්න එපා. මං කෝ අනේ අපි යාළුවනේ දැන් කරදර කරන්නේ නේද? හොඳ වෙලා විතරක් මදි. කඩේට ආවම අපිටත් සුවඳ සබන් දෙන්න ඕනේ. අයියෝ මෙයා එක්කන් ඉන්න. මං කිව්වනේ ටිකිස්සයියා හරිම හොඳයි කියලා. කෝ ඉතින් උඹලා පිළිගත්තේ නෑනේ. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ. අනේ මේ වෙලා පිස්සුවනේ. මේ ඔයාලා සුන් සමගෝනි කවනේ. ඔයාලට ප්‍රසන්ට් එකක් දෙන්න. ඔහොම ඉන්න. ඒ ජබමලි අර කරන් ඉන්න. අරන් ඉන්න. මේ වලට දානියල් එන්ටර්ප්‍රයිසස් විසින් පිරිනමන ත්‍යාගයක් හරිද? ඔයාලට සුවඳ සබන් තියෙනවා, සෙන් කුප්පි තියෙනවා, සුවඳ සබන් ගාලා සුවඳට ඉන්න ඕනේ. හරිද? ගන්න. සුවඳට ඉන්න. යනවද? යන්න. කවන්නේ නැහැ. ආයි හම්බෙමු හොඳද? බලන්න එන්න. නැත්තම් මං එන්න. දැක්කද? හොඳ වැඩ කරන්න ඕන. ආදරේ. බාන්නකෝ යාලා අන්තිමට මාත් එක්ක යාළුනානේ. අහන්නකෝ දැන් මේකේ තියෙනවානේ සුවන් සබන් පවුඩර් ඔක්කොම. අපි මේක බෙදාගමු. හරිද? මෙන්න මගේ ගානේ ඔයාලටත් දෙනවා. හරි? අපි හරි හොඳ මිනිස්සු ජබ්බා. දැක්කද? ඇයි බං එහෙම කරේ? ඇයි බං එහෙම කරේ? මේ ටිකිසෝ තමුසේ ගැන අනුකම්පා හිතලා ආයෙ තමුසේගෙන් සමාව ගන්න. හැබැයි තමුසේ සැලකුවේ අපිට මෙහෙමනේ. තමුසේ තනි පාර නෙතු වගේ කියලා මං. පොඩ්ඩක් තමුසේ බලවලින් කොම්බඩ වෙනද? මේ ජබ්බා මල්ලි තමුසේගේ ටිකිසයෝ හොඳට බලා ගන්නවා.